Saho Cinema. Sapna, ඔයා මෙතන? ඔයාලා දෙන්න අඳුරනවද? ඔව් මං දන්න අයියා කෙනෙක්. ඔය දෙන්නා නීමට ගැලපෙන හොඳ. Thank you මචං. දැන් දෙන්නගේ සම්බන්ධය ගොඩක් කල්ද මැරි කරලාද කොහොමද? වැඩි කාලයක් නෑ මචං. මාස 3ක් වගේ ඉන්න. ඉතින් මචං ඔයාගේ විස්තර කොහොමද? මැරි කරලාද කොහොමද? මං මැරි කරලා හිටියේ පොඩි ප්‍රශ්නයක් කියලා මං දැන් ඒව ඩිවෝස් කරනවා හිතන් ඉන්නේ. අඩෝ සෝරි බං මොකක්ද අවුල? නෑ මචං එයාට වෙන සම්බන්ධයක් තියෙන එක මගේ S2 මං දැක්කා. තවත් ඉතින් ඒත් එක්ක ඉඳලා තේරුම් නැහැ කියලා මට හිතුණා. ඔබ ගත්ත තීරණය හරි මචං. ඔය වගේ කෙල්ලෙක් කොහොමද දන්නේ? හරි මචං එහෙනම් මං ගිහිනවා පොඩි වැඩ වගේක් තියෙනවා. හම්බෙමු හොඳේ. හරි. මම යනවා එනවා හොඳේ. අහනකෝ මං චුට්ටක් අයිට දෙයක් කියලා එන්න. හොඳ චුට්ටක් ආවම ඉන්න. අනේ කසුන් මට සමා වෙන්න. අනේ සෝරි මට සමා වෙන්න මගේ මේ විදිහට වැරද්දක් වුණාට. ඇයිවා මගෙන් සමාව ඉල්ල. මම වාත් සමාව දීලා ඉවරයි. අනේ එහෙම කියන්න එපා. කසුන් ඩිවෝස් වෙන තරම් දෙයක් වුණ නැහැනේ. අනේ මට සමා වෙන්න කසුන් අපි සතුටින් ඉමු. ඇති තවත් කතා කරලා වැඩක් නැහැ. මගේ තීරණ වෙනසක් වෙනවා ඩිවෝස් වෙන්න ලෑස්ති වෙන්න. කොහොම ඉන්න. ඔයා එනම් මේ දෙත් අහගෙන යන්න. ඔයාම තමයි මාව මේ තත්ත්වයට ඇදලා දැම්මේ. මොකද්ද තම්සිගේ වැරද්ද මගේ පිටට දාන්න හදන්නේ පාර. ඔයා හිතන් කසින වගේ සල්ලි වලින් හැමදේම හරි කියලාද? ඔයා නිකමකට කොයි වෙලාවකත් මං ගැන හිතනවද? ඔය චුට්ටක්වත් මාත් එක්ක කොයි වෙලාවකත් ආදරෙන් ඉන්නවද? අපි කොහෙවත් ඇවිදින්නවත් යනවද? ඔයාම තමයි කසින මාවේ තත්ත්වෙට දැම්මේ. ඔය චුට්ටක්වත් කොයි වෙලාවකත් මං ගැන හිතන්නේ නැහැ. ඒ ගැන චුට්ටක් හිතන්න. බබා මොකද්ද මෙතන වෙන්නේ? මට සමා වෙන සඳු මම බෙදපු ගෑණි මේ ඉන්නේ මගේ හස්බන්ඩ්. මොකද්ද? තම ස්වාමී මිත්‍රලා රැටුව තොට මම සමාවයක් මල්ලි ෆොටෝ වෙච්ච වැරද්දට සමාවයක්. ඔබ ගැන මම බලාගන්න. මට සමාවෙක් මගේ අදිනුත් කරේ දුන්නානේ. හරි අපි දෙන්න මෙහෙනම් දෙන්න වැරදි